පහුගිය දවසක ඉන්දියාව පුරාම වෛරල් වුණු වීඩියෝ එකක් තමයි මේ. මේ වීඩියෝ එකේ ඉන්නේ ඉන්දියා කායවර්ධන ක්‍රීඩිකාවක්. ඇය නමින් චිත්‍රා පුරුෂෝත්තම. ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ ජීවත් වෙන චිත්‍රාගේ මේ වීඩියෝ එකේ විශේෂ කතාවක් තියෙනවා. ඇය මේ සැරසිලා ඉන්නේ කර්ණාටක ප්‍රදේශයේ සාම්ප්‍රදායික මංගල සාරියකින්. හැබැයි ඇය මේ සාරි විලාසිතාව ඇගේ විනෝදාංශය වෙන කායවර්ධනයේ පෙන්විය හැකි ආකාරයට යාවත්කාලින කරලා තියෙනවා. මේ විදිහට මංගල සාරියකින් ඇය සැරසුනේ ඇගේම විවාහ උත්සවයට. සාරි විලාසිතාව වෙනස් වුණත් සාම්ප්‍රදායිකව පළඳින ආභරණ ඒ විදිහටම චිත්‍රා පැළඳ සිටියා. මේ නිසා චිත්‍රා මේ වීඩියෝ Instagram ගිණුමේ පළ කිරීමත් සමග ඉන්දියාව පුරා දැඩි කතාබහට ලක් වුණ සිදුවීමක් වුණා. සාමාන්‍යයෙන් ඉන්දියාව කියන්නේ කාන්තා හිංසනය ගැන නිතරම වාර්තා වෙන රටක්. එහෙම පරිසරයක චිත්‍රා පුරුෂෝත්තමගේ මේ ක්‍රියාවට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැද්ද? මේ පිළිබඳව සමහරක් පුද්ගලයන් චිත්‍රාට දැඩි ලෙස දෝෂාරෝපණය කරලා කමෙන්ට් එකතු කරලා තිබුණා. තවත් සමහරක් චිත්‍රාගේ නිදහස් ආකල්ප වලට ගරු කරමින් ඇය දිරිමත් කරමින් අදහස් පළ කරලා තිබුණා. කෙසේ වෙතත් පුරුෂාධිපත්‍යය තුළ කාන්තා නිදහස සීමා වෙලා තියෙන සමාජයක චිත්‍රා විවාහ වුණ ඇගේ සහකරුවා චිත්‍රාගේ මේ ක්‍රියාව අගය කොට සලකන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම චිත්‍රා කායවර්ධන ක්‍රීඩාව තුළින් විශේෂ ඇගීම් රාශියක්ම ලබාගෙන තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වගේ වෙනස් තොරතුරු දැනගන්න දැන්ම Zoom subscribe කරන්න.